Hi guys, ඉතින් කොහොමද ඉතින් ඔයාලට? අපි දවස් 7කට කලින් කිව්වෙන්නේ වීඩියෝ එකක් කරනවා කියලා. අද ඉතින් ඔයගලන්ට වෙනසක් බලන්න තිමානේ. එයා කොහෙදෝ ගිහිල්ලා. මෙන්න මේ වීඩියෝ එක තිමා බලන ගැම්මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි වැඩි කරන්නේ වීඩියෝ එකට යන්. කිව්වෙන්නේ වීඩියෝ එකට. හරි. ඉස්සෙල්ලාම අපිට මං නම් කියනතු කියන්නම්. ඉස්සෙල්ලාම අපිට ප්‍රශ්නයක් දාලා තියෙනවා. ඔයාලා ගෙවල් කොහෙද? අපි නුවර සිරිමල්ලත්තේ. කට්ටිය දන්නේ ඉතින් ලේවල් එක තමයි. අපි තමයි ඉන්නේ. ඊට පස්සේ නිරවිත්තිම ඔයාලට කෙල්ලෝ ඉන්නවද? කෙල්ලෝ නෑ දෙන්නටම කෙල්ලෝ නෑ. ඔයාලා දෙන්නයි ෆුල් නේම මොකද්ද? මගේ නම් නිරූෂ සඳරුවන් සේනරත්න ඉතින් ඉස්සෙල්ලාම. ඊට පස්සේ තිමාසගේ නම තිමාස විද්‍යාත් අබේරත්න. ඊට පස්සේ මුලින් කිකිර දාවේ කුකුල. ඒ කවුද ප්‍රශ්න දන්නේ? මුලින් කිකිර දාවේ කුකුලද කිකිරද? ඔය දෙකම නෙමෙයි බිත්තර තමයි ඉස්සෙල්ලාම ආවේ. හරි තව එක්කෙනා දාලා තියෙනවා. ඔයාලා හොඳින් ඉන්නවද? ඔයාලා හොඳින් ඉන්නවා. ඔයාලට කොහමද? කමෙන්ට් එක දාන්න. ඔයාලගේ ඉස්කෝල මොකක්ද? ඕකේ. මොකද්ද ම කියන්නේ කියපන්කෝ. එන්න. අර තිමා ඊට පස්සේ ඇයි ඔයාගේ මල්ලි මේවට ගන්නෙ නැත්තේ? දැන් ප්‍රශ්න වුණා. අපි ඉස්සෙල්ලාම කිව්වා එනවද අපි YouTube channel එකක් කරනවා එනවද නැහැ කියලා. ඊට පස්සේ මල්ලි කිව්වා මට ඕවට එන්න වෙලාවක් නැහැ කියලා ලොකු කමර කිව්වා. ඊට පස්සේ මේ දැන් කොට්ටි ආනෝ ඇයි ගන්න නැත්තේ කියලා. ඕක තමයි ඉතින් ප්‍රශ්නේ. ඉතින් මේ සමහර ඒවාට ගන්නවා. අයි ඒක වැඩක් නැහැ. ඊපස්සේ ඔයාලට යාළුවෝ ඉන්නවද? ගෑනු යාළුවෝ පිළිම යාළුවෝ. දෙගොල්ලෝ ඉන්නවනේ. මල්ලි පුක සුදු. වෙන එකේ දා තින්නේ අර ඔක පස්සයි පෙන්නන්න වාසෙල් පොන්න අපේ පොන්නත් ඒක බලන්න. ඊට පස්සේ ඔයාලා කී වසරද ඉන්නේ? දැන් මම 10. හරිද? දැන් කියන්නේ මම 10. ඊට තිමාස 7. නිරෝවිත්තිමා ඔයාලා දෙන්නගේ වයස කීයද? තාම ඉගෙන ගන්නවද? ඔව් අපි දැන් ඉගෙන ගන්නවා. වයස මම වයස මගේ වයස 14යි. තිමාගේ මල්ලිගේ වයස 11යි. නිරවිත්තිම ඔයාලා ඊළඟට කරන්න ඉන්නේ චැලෙන්ජ් එක මොකද්ද? අපි කරන්න ඉන්නේ කොත්තු චැලෙන්ජ් එකක් හරි. අපි කියන්නම් ඒක පෝස්ට් එකක් දාන්නම්. හරි ඒ ප්‍රශ්න අයින් කරමු. ඒ නිරුවගේ මාල්ලිද තිමා කියන්නේ? නෑ. මගේ මාළි නෙමෙයි තිමා කියන්නේ. නිරවිත්තිම ඔයාලට කෙල්ලෝ ඉන්නවද? මට කෙල්ලෝ නෑ. තිමාසට කෙල්ලෝ නැතිව ඇති කියලා අපි හිතමු. ඊට පස්සේ තව අපේ මට පර්සනල් ප්‍රශ්න වගේක් ආවා. දැන් මට අනිවාර්යෙන් කියන්න කියලා කිව්වා. උඹේ කෑල්ලගේ නම මොකක්ද? ඇත්ත වශයෙන් කිව්වොත් මට කෑල්ලක් නෑ. ඊට පස්සේ උඹ ඉන්න කැරියර්. ඇත්ත කියන්න බෑ. මම සාමාන්‍ය පුද්ගලයෙක්. ඊයකෙන්ද දරා මට කුමුණක් නෑනේ. හරි. මම ප්‍රශ්න දෙන්න ඕම මචල්ලා. ඔයාලගේ ගමේ ආර්වියක් ඕනි. අපි අනිවාර්යෙන් ආර්වියක් දෙන්න. ඔයාලා ගමේ සහ අගරේ පිහිටා තිබෙන සිද්ධ ස්ථාන මොනවද? දලදා මාලිකාව තියෙනවා. ඊට පස්සේ බෝධිගල පන්සල තියෙනවා. දෙගද්දුරු පන්සල තියෙනවා. ගංගාරාමේ තියෙනවා. ඊට පස්සේ එකී මෙකී නොකී හැම සිද්ධ ස්ථානම මෙහෙ තියෙනවා. ඔයාලගේ සෙට් එකේ කී දෙනෙක් ඉන්නවද? එයාලගේ නම් කියන් යන්. අපේ සෙට් එකේ
කියන්නේ හැම එකම උදව් කරනවා 3 දෙනා ඉන්නේ ඔක්කොම ගත්තොත් 5 දෙනා ඊට පස්සේ නම් ඉස්ලාම රශ්මික අයියා තමාෂ ජනිත් ලොවිතු හරි 5 දෙනා හරි ප්‍රොඩක්ෂන් ක්‍රූ එකේ කී දෙනෙක් ඉන්නවද ඇයි එහෙම කියන්නේ හරි දෙකයි හරිද දෙකයි ඔයාලගේ ප්‍රොඩක්ෂන් දිය මොනවා දෙ අපි පෙන්නනම් ඇත්ත වශයෙන් කිව්වොත් අපි ජීවිතේ පාවිච්චි කරන මෙන්න මේව තමයි නම් කියන්න ඕනද මේකක් තමයි තියෙන්නේ 16 එක iPhone තව තියෙනවා 7 Plus එකක් තව M02 එකක් තියෙනවා ගම්මට මේ අයියෝ ඔව් එළියට දාන්න පුළුවන් මෙච්චරයි ළමයි හරිද තව ගොඩාක් තියෙනවා මෙච්චරයි ඉතින් අපිට කියන්න පුළුවන් තව පොලිස් වරන් යනවා මේකත් හරි උඹ YouTube පටන් ගත්තේ කවද්ද බලමු කොහමද දැන් මාස 6ක් තමානි වගේ තමා ෂෝට් මූවි එකක් කරන්නේ කවද්ද අපි හිතලා බලන්න ඕනේ ඒ කියන්නේ ළඟදී කරන්න අදහසක් තියෙනවා අපි ඔයගලන්ට කියන්න ඔයාලගේ YouTube යාළුවෝ කීයද ඉන්නවද අපිට YouTube යාළුවෝ අපි අඳුරන එක ගොඩක් ඉන්නවා කියන්න බෑනේ වැඩිපුර views කීය මොකටද අපිට views ගියේ භූත මන්දිර වීඩියෝ එකට තමයි කුණුවව දන්නේ නැහැ කොඤ්ඤම් දන්නේ ක්‍රාෂ් එක කවුද ක්‍රාෂ් එක ගන්නෑ එඩිට් කරන්නේ මොකෙන්ද එඩිට් කරන්නේ මොකෙන්ද කියන්නේ එඩිට් කරන්නේ CapCut එකකින් CapCut එකකින් තමයි අපි එඩිට් කරන්නේ එකත් හරි ඇඳුන්නේ නැතු ආර්වියක් ඕනේ ඒක මට අන්නම් කියලා බලන්න මම නෑ මම වෙන එක ළඟේ මම බලන්න channel එක යෝස් අපි තමාෂේ අයියාගේ තියෙනවා channel එක අනිවාර්යෙන් ගිහලා බලන්න හරි එහෙනම් ඔච්චර ප්‍රශ්න උත්තර දුන්නා එහෙනම් හොඳයි ඉතින් අද වීඩියෝ එක නැල්ලු හරි එහෙනම් අපි අදට ගිහින් එන්නන්නේ ඊළඟට කරන්න ඕනි චැලෙන්ජ් එක හරි මොකක් හරි වීඩියෝ එකක් පණගෙන කරන වීඩියෝ එක කමෙන්ට් එකක් දාන්න යන්න එහෙනම් YouTube channel subscribe කරන්න එහෙනම් අද අපි අද ඕගලගේ ෆෝන් එකෙන් ගිහින් එන්න bye